ඉතින් අද අපි කතා කරන්නේ ඩයිනමික් රේන්ජ් ගැටලුව විසඳ ගන්න පුළුවන් ක්‍රම මොනවද? මේකට උත්තර කීපයක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් අපි තීරණය කරන්න ඕන අපි මොකක්ද ප්‍රිසර්ව් කරගන්නේ. දැන් අපි හිතමු අපි ගන්න කෙනෙක්ගේ පෝට්‍රේට් එකක්. එතකොට කෙනෙක්ගේ පුද්ගල බින්දුවරයක් ගනිද්දී අපිට එයාගේ මූණ සහ ඒ ඉරියව් හොඳට පැහැදිලිව පේන්න ඕනේ. එතකොට අපිට තීරණය කරන්න පුළුවන් එක්ස්පෝෂර් කම්පන්සේෂන් කියලා ෆීචර් එකක් තියෙනවා කැමරාවේ. ඔගොල්ලෝ දකින්න ඇති අර ධන සහ ඍණ පොඩි කොටුවක් වගේ තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ පොඩි අයිකන් එකක් තියෙනවා කැමරාවේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හරියටම එක්ස්පෝස් අපි හිතමු හරියටම ෂටර් ස්පීඩ්, ඇපර්චර්, ISO තියලා එක්ස්පෝස් එක සෙට් කරගත්තා. මේ එක්ස්පෝස් එක සෙට් කරාම අපිට පුළුවන් මේකේ ඩයල් එකක් මේ එක ඩයල් කියන්නේ ෂටර් ස්පීඩ් එක හෝ ඇපර්චර් කියන ISO ඕන එකක් වැඩි කරලා අපිට පුළුවනි මේ එක්ස්පෝස් එක ස්ටොප්ස් කීපයක් ඉස්සරහට පස්සට ගෙනියන්න. දැන් මේ එක්ස්පෝෂර් බාර් එකේ මැද තමයි හරියම එක්ස්පෝෂර් එක. මෙතනින් ඉස්සරහට හෝ පස්සට ගෙනියන්න පුළුවන්. එතකොට මේ එක්ස්පෝෂර් එක පොසිටිව් එක්ස්පෝෂර් කම්පන්සේෂන් එක පොසිටිව් වැලියු එකකට ගෙනිච්චොත් එතකොට මොකද වෙන්නේ? අර ඩීටේල්ස් ටිකක් හොඳට පේන්න පටන් ගන්නවා. හැබැයි එක්ස්පෝෂර් කම්පන්සේෂන් එක මයිනස් පැත්තට ගෙනාවොත් එහෙම අපිට අනික් පැත්තෙන් ඒ කියන්නේ අන්ඩර් එක්ස්පෝස් වෙන්නේ. ඒක අන්ඩර් එක්ස්පෝස් වෙනවා කියලා කියන්නේ අර බ්‍රයිට් පැත්තේ තියෙන ඩීටේල්ස් ටිකක් රිකවර් කරගන්න පුළුවන්. ඉතින් ඔය කියන ට්‍රික් එක පාවිච්චි කරලා අපිට තීරණය කරන්න පුළුවන් අපි ෂැඩෝ පැත්තට ප්‍රයොරිටි එක දෙනවද හයිලයිට් පැත්තට ප්‍රයොරිටි එක දෙනවද කියලා. ඕක තමයි එක ඔප්ෂන් එක. දෙවෙනි ඔප්ෂන් එක තමයි අපි කැමරාව හොඳට ස්ටෙඩි තියලා කැමරාව පොඩ්ඩක් හෙල්ලෙන්නේ නැති වෙන්න තියලා අපි එක්ස්පෝෂර් කිහිපයකින් ෆොටෝස් ගන්නවා. ඒ කියන්නේ එකක් අන්ඩර් එක්ස්පෝස් කරලා ගන්නවා, අනිත් එක හරිම එක්ස්පෝෂර් එකේ ගන්නවා. එහෙම නැත්නම් තව එකක් ඕවර් එක්ස්පෝස් කරලා ගන්නවා. දැන් අපි අර අන්ඩර් එක්ස්පෝස් කරලා ගත්ත එක කියන්නේ එක්ස්පෝෂර් එක හරියටම තියන්නේ නැතුව එකක් අඩු කරලා ගත්ත එක නිසා අපිට මොකද වෙන්නේ? අපිට හයිලයිට්ස් හොඳට කැප්චර් වෙනවා. එතකොට එක්ස්පෝෂර් එක ඕවර් එක්ස්පෝස් කරලා ගත්ත නිසා අපිට ෂැඩෝස් උත් හොඳට කැප්චර් වෙනවා. ඉතින් හරිම එක්ස්පෝෂර් එකක් දැන් අපි ගාව තියෙනවා. අපිට පුළුවන් Photoshop වගේ software එකකට ගෙනල්ලා ඔය තුන එකට merge කරගන්න. එතකොට අපිට හරි පින්තූරයක් එනවා. ඊළඟ තුන්වෙනි option එක තමයි HDR කියන option එක. ඒ කියන්නේ high dynamic range කියන option එක. ඉතින් high dynamic range option එකේදී HDR එකේදී වෙන්නේ ඇත්තටම මේ අපි manually කරන්න ගියපු දේ කැමරාව automatically කරනවා. ඒ කියන්නේ කැමරාව exposure කිහිපයකින් shots අරගෙන මේ shots එකට merge කරනවා. ඉතින් ඕක තව ඔප්ෂන් එකක්. ඊළඟට හැබැයි වැඩිම ප්‍රායෝගිකම ඔප්ෂන් එක තමයි රෝ ෂූට් කරන එක. මොකද අපි ෆොටෝ එක රෝ ෂූට් කරාට පස්සේ අපිට හැකියාව තියෙනවා Photoshop හරි Lightroom හරි කැමති තමන්ගේ software එකකට ගෙනල්ලා මේ exposure compensation එක එතනදි කරන්න. ඒ කියන්නේ කැමරාවේදී අපි exposure compensation කරන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් shadows හෝ highlight recover කරගන්න මේ exposure slide එක තියෙන. එහෙම නැත්නම් ඒකේ ඒ value එක එහාට මෙහාට වෙනස් කරලා අපිට exposure එක adjust කරලා පුළුවන් shadows සහ highlight recover කරගන්න. සාමාන්‍යයෙන් ඉතින් කැමරාවෙන් කැමරාවට මේක වෙනස් වෙනවා. හොඳ කැමරාවකදී ස්ටොප්ස් දෙකක් තුනක් විතර shadows highlight recover කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක ඔළුවේ තියාගෙන රෝ ෂූට් කරන එක තව එක උත්තරයක්. හැබැයි මෙතෙන්දී පරිස්සම් වෙන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් අපි මිනිස් ඇහැ ගත්තොත් එහෙම අපි දකින සීන් එකක බ්‍රයිට්ම තැන සහ ඒ කියන්නේ බ්‍රයිට්ම පොසිෂන් එකත් අඳුරම පොසිෂන් එකත් අතර සාමාන්‍යයෙන් ලොකු පරාසයක් තියෙනවා. ඉතින් මේක හින්දා සාමාන්‍යයෙන් අපි කියනවා මේක හරියම ගණිත ක්‍රමයක් නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් අපි කියනවා අඳුරම තැනට වඩා 1 මිලියන් විතර තරම් data details තියෙනවා කියලා මේ හොඳ brightම තැන අපි ගන්න මේ අපිට expose වෙන විදිහට. ඒ කියන්නේ අපේ සාමාන්‍ය හැට. නමුත් කැමරාවකදී අපි මේ විදිහට මේ කොහොම exposure adjust කරලා ගත්තත් මේ පින්තූරයක් ගත්තට පස්සේ මේ බ්‍රයිට්ම තැන සහ මේ අඳුරුම තැන එහෙම නැත්නම් උඩ රේන්ජ් එක සහ යට රේන්ජ් එකේදී මේ උඩ රේන්ජ් එකේ තරම් data details මේ යට රේන්ජ් එකේ නැහැ. ඒ කියන්නේ මේ අඳුරු පැත්තේ dark පැත්තේ shadow පැත්තේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ highlight පැත්ත හොඳටම clear තියෙනවා. noise නැති හොඳටම clean image එකක් තියෙනවා. හැබැයි මේ shadow එක පැත්තේ ටිකක් විතර noise තියෙන ඉඩ තියෙනවා. ඒක නිසා මේක ගැන ටිකක් විතර පරිස්සම් වෙන්න ඕනේ. මේ shadows recover කරන්න ගියාට පස්සේ අනිවාර්යෙන් noise add වෙන්න පුළුවන්. ඒක නිසා ඕනවට වඩා shadow recover කරන්න provision එකක් තියාගන්න එපා. ඒක තමන් ඉතින් පොඩ්ඩක් ඒක experience එකත් එක්ක තමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඊළඟ ඔප්ෂන් එක තමයි අපිට කරලා බලන්න පුළුවන් මේ ෂූට් කරන වෙලාවෙම දැන් අපිට සමහරවිට මේ බ්‍රයිට් මේ එතන තියෙන බ්‍රයිට් ගතිය එහෙම නැත්නම් මේ අඳුරු ගතිය නිසා අපිට හරියට අපි උදාහරණයක් හිතමු රෑක නයිට් ෂූට් එකක් කරන වෙලාවක අපිට මේ එක්ස්පෝෂර් එක හරියටම පැහැදිලි LCD ඩිස්ප්ලේ එකේ දකින්න බෑ.
නමුත් මේක දකින්න හොඳම දැන තමයි හිස්ටෝග්‍රෑම් එක. සාමාන්‍යයෙන් අපි ඕනම කැමරාවක හිස්ටෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් අපිට ෆොටෝ එකක් ෂූට් කරලා ඊට පස්සේ ඒ ෂූට් කරපු ෆොටෝ එකේ ඉන්ෆෝ මෝඩ් එකට ගියාට පස්සේ අපිට මෙහෙම chart එකක් පෙන්නනවා. ඉතින් මේ හිස්ටෝග්‍රෑම් එක ගැන අපි වෙනම දවසක කතා කරමු විශේෂයෙන් මොනවද මේ හිස්ටෝග්‍රෑම් එකකින් කියන්නේ කියලා. නමුත් සාමාන්‍යයෙන් concept එකක් තියෙනවා, කියමනක් තියෙනවා shoot to the right කියලා. මේ shoot to the right කියන එකේ meaning එක Instagram එක සම්පූර්ණ chart එක කොටස් තුනකට බෙදුවොත් මේ තුනෙන් එකක දකුණු පැත්තේ කෙළවරේ පුළුවන් තරම් detail තියාගන්න. මොකද ඒක empty තියාගන්න එපා. ඒ කියන්නේ chart එක වම් පැත්ත පිරලා දකුණු පැත්ත empty තියාගන්න එපා. එතකොට exposure එකේ ගැටලුවක් තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් shoot to the right කියන concept එකට shoot කරාට පස්සේ අපිට පුළුවනි post processing වලදී raw point පින්තූර අරගෙන ගිහිල්ලා චුට්ටක් විතර highlight shadow හැඩමැට adjust කරලා හදාගන්න. ඉතින් ඒක තමයි තව එක option එකක්. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු තවත් වැදගත් මාතෘකාවක් ගැන. ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. මොකද ඔයගොල්ලන්ට ඉගෙන ගත්තද, දැනුණාද, එහෙම නැත්නම් මොනවද ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් page එක හරහා අහන්න පුළුවන් දෙයකට උත්තර දෙන්න.